ආයුබෝවන් අරුණ ඉබ්බා YouTube චැනලේ වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි ගමන් කරන්නේ හොරණ නගරයේ හරහා. හොරණ නගරය කොළඹ රත්නපුර A8 මාර්ගයේ කිලෝමීටර් 40ක් පමණ දුරින් පිහිටා ඇත. හොරණ නගරයට කොළඹ රත්නපුර A8 මාර්ගයෙන් සහ දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් පහසුවෙන් ළඟා වීමට හැකියාව ඇත. හොරණ යන නම සෑදීම සම්බන්ධයෙන් ජනප්‍රවාද දෙකක් පවතී. ඉන් එක් මතයක් නම් මෙම ප්‍රදේශයේ හොරගස් බහුලව පැවතීම නිසා ප්‍රදේශයේ ජනයා අතර හොර අරණ ලෙස භාවිතා වී පසු කාලයේ එය භාවිතයේ පහසුව උදෙසා හොරණ වූ බව සඳහන් වෙයි. හොරණ යන නම සෑදීමට අදාළ අනෙක් ජනප්‍රවාදය නම් රයිගම් රාජධානිය පාලනය කරන ලද රයිගම් බණ්ඩාර රජතුමාගේ රජවාසල හොරණෑ වාදනය කළ ශිල්පීන්ට රජතුමා විසින් ලබා දී තිබූ ගම්වරය මෙම ප්‍රදේශයේ වූ බවත් හොරණෑ වාදනය කළ පිරිස වාසය කළ ප්‍රදේශය නිසා පසු කාලයේ හොරණ වූ බවත්ය. හොරණ පැරණි ගමක ස්වරූපයෙන් ආරම්භ වී නවීකරණය වූ නගරයකට පරිණාමය වී ඇත. 20 වන ශතවර්ෂයේ සිට ව්‍යාපාරික සහ කාර්මික කේන්ද්‍රයක් ලෙස වැඩි දියුණු වී ඇත. වර්තමානයේ වන විට හොරණ නගර සභාවක් යටතේ පාලනය වේ. හොරණ නගරය කාර්මික, ව්‍යාපාර සහ වෙළඳ සේවා යන අංශවලින් සවිබල ගැන්වී ඇති නගරයක් වේ. විශේෂයෙන් හොරණ කාර්මික කාලාපයක්ද පිහිටා ඇත. ව්‍යාපාරික ආයතන, බැංකු, සුපිරි වෙළඳ සැල්, උසාවි, පාසල් සහ රෝහල් ආදී පහසුකම් වලින් සම්පූර්ණය. හොරණ තක්ෂිලා විද්‍යාලය, අශෝක විද්‍යාලය, ශ්‍රී පාලි ජාතික පාසල, ශ්‍රී මේධංකර මහාවිද්‍යාලය, රාජකීය විද්‍යාලය ආදී විශිෂ්ට ඝනයේ පාසල් කිහිපයක්ම මෙම නගරයේ ආසන්නයේ ඇත. හොරණ නාගරික බස් නැවතුම් පොළ බස්නාහිර පළාතේ ප්‍රධානම බස් නැතුම් පළක් ලෙස සැලකේ. මෙහි සිට කොළඹ, රත්නපුර, මාතර, ගාල්ල, පානදුර වැනි ප්‍රදේශ සඳහා ඍජු බස් ගමන් ආරම්භ කරනු ලැබේ. එමෙන්ම අධිවේගී මාර්ගය හරහා ගමන් කරන බස් රථද මෙම නැතුම් පෙළින් ගමන් ආරම්භ කරයි. මෙවැනිම වීඩියෝ දිගටම නැරඹීම සඳහා අරුණ ඉබ්බා චැනලේ සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කර තබා ගන්නා ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා. මෙම වීඩියෝව නැරඹුවාට ස්තුතියි. තවත් දවසක මෙවැනිම වීඩියෝවකින් නැවත හමු වෙමු. එතෙක් අප සමග දිගටම රැඳී සිටින්න.